ආයුබෝවන් සූර්ය වජ්‍ර අනාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. බෞද්ධ දර්ශනයත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් පිළිබඳව ඔබ අවදියෙන් සිටිනවාද? අපි ඒ ගැන විමසා බලමු. සාමාන්‍ය වශයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැඳින්වුවොත් මිනිසාගේ පැවැත්ම උදෙසා මිනිසුන් විසින් නිර්මාණය කර ගන්නා ලද්දක්. එම ශාස්ත්‍රය අධ්‍යාත්ම ගුණමගාවෙන් වැඩි ඉසිවරු යයි සඳහන් කරන පිරිසක් විසින් මේ දායාද කරන ලද්දක්. ඇත්තටම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මිනිසුන්ගේ සියලු ගති පැවතුම් සියලු අතීත වර්තමාන අනාගත කියන තුන්කල් කතා කරන්න පුළුවන් දෙයක්. මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන්ම තමයි අනාගතයේ බුදුවරයා පහළ වෙනවාද කියන බගත් සඳහන් කළේ. එතකොට මේ බුද්ධාගම කියන ආගමක් වශයෙන් සඳහන් කර ගන්න නැත්නම් දාර්ශනිකයයි සඳහන් කරගන්න දර්ශනයක් යයි සඳහන් කරන උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලෝකෝත්තරයි. නමුත් මිනිසුන් සිතන්නේ නැති කාරණාව තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන්ම තමා බුදුරය පහළ වෙන වගත් සඳහන් කරන්නේ ඉසිවරු. එතකොට මේ ලෞකික ජීවිතය ගත කරන මිනිසා මුළු ලෝකයක්ම අල්ලාගෙන සියලු සිතුම් පැතුම් එක්ක නිවන් දැකීම කාරණාවට වඩා ඔවුන්ගේ තියෙනා වූ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කටයුතු කරන වෙහෙසෙන මිනිසුන් පිරිසක් ජීවත් වෙන්නේ. මේක තිරිසන් ආත්මයටත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය එකඟයි. ඒ කියන්නේ සමානුපාතික අගයක් ගන්නවා. නමුත් මිනිසයා උතුම් උසස් මානසිකත මනසින් උසස් නිසා මිනිසයාට මූලික කොටගෙන තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කතිකාවයි. එතකොට මේකේ කාරණාවල් හොඳින් තේරුම් ගත්තොත් අපිට මේ යන ගමන ඉතාමත් පැහැදිලි වෙනවා. එක කාරණයක් තමයි අද සමාජයේ මේ ධර්මයේ විනාශ වෙමින් ධර්මය කියනකොට බුද්ධාම විතරක් නෙමෙයි මේ සියලු යහපත් වූ උතුම් ධර්මයන් විනාශ වෙන යුගයක් යනවා. එතකොට ඒක භද්‍ර කල්පයේ කාලිගේ යුගය කියන තැනටපත් වෙනවා. මේකේ සියලු දේ විනාශ වෙනවා කියන එක අද සමාජයේ අපි බැලුවාම මිනිසුන් අතර මේ සිද්ධ වෙන කාරණාවල් තුලින් ගොඩක් අවබෝධ වෙන කාරණාවල් තිබෙනවා. මේ ලංකාව තුල අපි පිටස්තර අපි කියමු පිටරටියන් ගැන අපි කතා නොකොට අපි බලමු සිංහල ජාතිය ගැන කතා කරලා සිංහල ජාතිය ඉතාමත් මනසින් උසස් කියන කතාව විදහා දක්වපු අවස්ථා ගණනාවක් තිබ්බත් ඇත්ත වශයෙන්ම මනසින් උසස් වූ මිනිසුන් නිදාගෙන ඉන්න බව මා කලින් වීඩියෝක සඳහන් කරනවා. වජ්‍රානාලිකාව තුළින්ම මේ මිනිසුන් නිදාගෙන සිටිනවා. හේතුව මුකුත්ම කිසිම දෙයක් මිනිසුන් හිතන්නේ නැහැ. හිතනවා නම් අද මේ ලංකාව තුළ කර්මාන්ත අතින් මහා ශාස්ත්‍රයන් ප්‍රගුණ කරලා මේ ලංකාව විශ්වය තරණය කිරීමට පුළුවන්කම තිබුණා. නමුත් අද හොඳින්ම විමසා බලන්න මෙතරම් බුද්ධිමත් මිනිසුන් පිරිසක් ඉන්න මේ සාමාන්‍යයෙන් 14ක් කියන කාරණාවට බඳුන් වෙන සිංහල ජාතිය විනාශය. ඔවුන් සියලු දෙනාම කටයුතු කරන්නේ තවත් කෙනෙක් ළඟ රැකියාවක් කිරීම සඳහා ඔහුට අවශ්‍ය කියන්නේ සහතිකපත් විභාග ඒ කටයුතු වලින් ස්ථාවර වෙලා දිනලා එතනින් ඔහු රැකියාවක නියතු වෙලා ඒ රැකියාව කරලා මුදලක් ලබාගෙන දරු පවුලක් රැකලා මැරලා යන ජීවිත. නමුත් හොඳාකාරම කල්පනා කළ යුතු කාරණය වෙන්නේ මේ උප්පැත්තිය ලැබුවා වූ සියලු මිනිසුන් මෙයින් එහාට ගත කරන්න අධ්‍යාත්ම ගුණ වගාවට වඩා මේ කලින් හිතන්න ඕන මේ ලෝකේ දියුණුව ගන්න. මේ ලෝකේ දියුණු වීම ධර්මයට අගෞරවයක් වෙන්නේ නැහැ. මේ ලෝකේ මේ ලංකාව මේ දියුණු විය යුතුයි. ඒතකොට මේ දියුණු වීම නොවන හේතුව තමයි අපේ මිනිසුන් තුළ මේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ කියනා වූ කාරණාව පෙරදරි කරගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි ජ්‍යොතිෂඥයෙක් හැටියට මේ ලංකාවේ විශාල ලෙස කේන්ද්‍ර සටහන් බැලුවාම රවි බුධ ආදිත්‍යෝගේ පිහිටීම ඒක මේ ලංකාව කේන්ද්‍ර කොටගෙන තමයි මේ හරියටම නියමාකාර රවි බුධ ආදිත්‍යෝගේ පිහිටන්නේ. පංචමහා පුරුෂයෝග බල හරියටම පිහිටන්නේ මේ විශ්වය තුල මේ කේන්ද්‍රයක් වශයෙන් ගත්තාම මේ ලංකා ධර්මිතලය තුල තමයි මෙවැනි උප්පැත්තීන් සිද්ධ වන්නේ. ඒකත් සිංහල ජාතියට
වීම ඒ හේතුව සිංහල ජාතියට සිද්ධ වීම වෙන්නේ මේ සිංහල ජාතිය පෙර සංසාර පූර්වක එන ධර්මයත් එක්ක එන මිනිසුන් ඔවුන් තුළ ධානයේ උන්ගේ DNA එකේ මේ ධර්මයන් කැටිකොටගෙන ජීවත් වෙන නිසා ඌට මේක මනාව ලෙස අවබෝධ වෙනවා. කියන්නේ පෙර සංසාරේ පුරුදු පෙර කුසල් කියන දේ. මේ සෑම දෙයක්ම ළඟ තබාගෙන මේ සෑම දෙයක්ම මේ ලේ ධාතුවේ තැම්පත් වෙලා මේ උතුම් නක්ෂත්‍රයට ඉපදුණු මිනිසුන් කරන්නේම අවැඩ නිදාගෙන ජීවත් වෙන්නේ. ඒ වජ්‍රා නාලිකාව තුලින් මම කලින් මිනිසුන් නිදාගෙන සිටිනවා කියන කාරණාව හේතු ගන්නවා. නමුත් මම හිතන්නේ ගොඩක් අයට වැටහෙන්නේ නැතුවත් ඇති මේක මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් මම කියන කාරණාව හොඳින් විමසා බැලුවාම ඔබ තුල ජීවත් වෙන මිනිසයා තුල ඔබ තුල ඔය ශරීරය තුල ඉන්න මිනිසයා ගැන හොඳින් තමා විමසා බැලුවොත් මොනවාද කරන්න කියන එක පැහැදිලි වෙනවා. ඒකට තමන් දිහා බලන්න බැරි වුණත් අපි මේ නාලිකාවන් තුල සැරිසරන මිනිසුන් දිහා බැලුවාම යතිවරයන් වහන්සේලා කියන්නේ චීවරධාරීන් නැත්තම් මහා කතිකාවතේ ඉන්න බොහොම මේ මහාචාර්යවරු මේ මොනවද කියන්නේ කියලා ටිකක් නෙමෙයි හොඳින්ම විමසා බලන්න ඕන. ඔවුන් අනුන්ව පරිභව කරනවා. ඔවුන් අනුන්ව විවේචනය කරනවා. අනුන්ට පහර ගහනවා. අර කවුද යම් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා මහා විශාල ලෙස ගෝරනාදයක් කරගෙන එයා සිංහයා කියලා. එතකොට මේ සිංහයාගේ ගතිගුණවත් දන්නේ නැති මිනිසුන් තමයි මෙහාට සිංහයා කියන්නේ. සිංහයා කියන චරිතය සාමාන්‍යයෙන් තිරිසං ආත්මික වුණත් මේ සිංහයා කියන චරිතයට යම් ධර්මයේ යම් තැනක මිඝාර සිංහයා වශයෙන් මිඝාර කුලයේ සිංහයා වශයෙන් බුදුරජාණන් වහන්සේ යම් අවධියක උත්පත්තිය ලැබනවා. ඒ කියන්නේ සාරාංශකයේ කල්පලක්ෂය බුදුවරයා පෙරම් පුරණාත්මික. එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබලා ධර්මයේ දේශනා කරේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා. බෝධිය උපරිමයෙන් එයා ලෝකෝත්තර මුළු සම්මා සම්බුදු මේ කියනවා කාරණාව සියලු දේ. එයාට තුන් කල් කියන්නේ අතීත කාල වර්තමාන කාල අනාගත කාල සියලු දේ දකිනවා. එතකොට මෙහෙම කෙනෙක් කියපු ධර්මය අසා දැනගත්තෝ කියවා දැනගත්තෝ මේ ධර්මය නැවතත් තමන්ගේ මුවින් පිට කරනකොට මම දන්නා පරිද්දෙන් තමා මේ ධර්මය මිනිසුන් දිහාවට විසි කරන්නේ. එතකොට ඒ ධර්මය තුල තියෙන ප්‍රඥාව කොතරම්ද කියන එක ඔහු දන්නේ නැහැ. නමුත් අටුවාවේ සඳහන් වෙන දහම ඔවුන් කතිකාවතට ගේනවා. නමුත් ඔහු තුල කිසිදු අධ්‍යාත්මික ගුණ වගාවක තියෙන ඥානයක මොනම හරි සකෘදාගාමි ඵලයක් නැත්නම් සෝවාන් ඵලයක් කිසිම දෙයක් ලැබලා නෙමෙයි කතා කරන්නේ. නමුත් ඔවුන් මේ දහමත් විනාශ කරන පරිද්දෙන් කතා කරන්නේ පැහැදිලිව විනාශ කරනවා. හේතුව සාමාන්‍ය විසින් ගත්තොතින් සාමාන්‍ය කතාවක් ගත්තොතින් බුදුහාමුදුරුවෝ මේ සාමාන්‍ය මිනිස්සෙක් කියන එක තමයි ලෝකෙට ප්‍රකාශ වෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ලු බුදුහාමුදුරුවෝ කියන්නේ අපි වගේ මිනිස්සෙක්ලු. නමුත් ඒක හරිම මේ විහිළුවට කාරණාවක්. මොකද මේ බුදුවරයෙක් කියන එක අපි ජ්‍යොතිෂයෙන් දකින කාරණේ තමයි මෙන්න මේ පංචමා පුරුෂ යෝග බලවල පිහිටන්නා වූ යම් පුජ්‍යලයක් ඔහු ඒ දීප්තිය හරියටම පෙරම් පුරාගෙන ආවොත් එයාගේ අපි කියමු රවි බුද ආදිත්‍යෝගේ පමණ ඒ රවි බුද ආදිත්‍යෝගේ බලවත් වෙන්න ගුරුගේ බලය සහ සෙනසුරුගේ බලය සිකුරුගේ බලය චන්ද්‍රයාගේ බලය හරි ලෙස ගත්තාම ඔහුට අනිවාර්යෙන් මේ ප්‍රඥාව පිහිටීම කාටවත් නවත්තන්න බෑ බුදගේ බලයත් එක්ක. මෙන්න මේ සාමාන්‍ය රටාවක් මම කියන්නේ. එතකොට මේ සියලු දේ තාරකා රටාවෙන් ලේ ධාතුව DNA එක වැඩ කරන්න ගන්න පුද්ගලයා එක්ක බුදු වෙනවා නැත්තම් රහත් වෙනවා නැත්තම් සෝවාන් ඵලයටපත් වෙනවා. අන්නේ උතුම් පිරිමියා සහ ගැහැණිය ගෞතම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නකුල මාත පිතාව හැටියට. මේ නකුල මාත පිතාව මේ ලෝකේ ලෞකික ජීවිතය ගත කරන ආකාරය බොහොම ලස්සනට සතුටින් සියලු දේ කරගෙන ආපු යුවලක්. එතකොට ඒ දෙන්නාගේ ගති ලක්ෂණ පිහිටීම මේ තාරකාවෙන්ම සිද්ධ වෙන දේ ආදරේ පෙරදරි කරගෙන උතුම් ආදරේ විදගෙන
උතුම් ආදරේ විදින එතකොට එයාලගේ සංසර්ගය මේ සෑම දෙයක්ම සඳකලාව මත තමයි ඒ දෙදෙනා ගත කරලා තියෙන්නේ. ඒක බුදුහාමුදුරු පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. එතකොට එහෙම කියන්න මේ ලෝකේ අනන්ත අප්‍රමාණ මිනිස් වර්ගයන් ඉන්න යුගයේ කෝටි ගාණක් මිනිසුන් අතරින් නකුල මාත පිතාවෝ ගැන පැහැදිලි සංවාදයක දෙන පැහැදිලි කතාවක් මහා රහතුන් වහන්සේලාට පවසනවා. උපාසක උපාසිකාවන්ට සඳහන් කරනවා. එතකොට මෙතනම හිතන්න මේ බුද්ධිය කියන තැන පිහිටන්න කාරණාවල් මේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රෙම පිහිටලා තියෙනවා.